හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මං ගෙනාවේ මේ ගවුම මහගන්න විදිහ. කඳට අපි රැලි සහිත ඩිසයින් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉනෙන් පොඩි බෙල්ට් එකක් වගේ කොටසක් වෙන් කරලා මහලා තියෙනවා. ඒ වගේම ඒ ලයින් සායකට රැලි කරපු රෙදි කොටසක් යටින් මහගෙන තියෙනවා. ඔයාලට මේ ගවුම කලින් විදිහට වගේම මේ විදිහට ඔෆ් ෂෝල්ඩර්ත් අඳින්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ගවුම මහගන්නේ කියලා. වෙනද වගේම අදත් ඔයාලව YouTube මහම් පාසලට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මේ ගවුමට මම විස්කෝස් රෙදි 60 පළලින් ජාර 3ක් අරගෙන තියෙනවා. ඒ වගේම ලයිනින් වලට පොප්ලින් 3 කාලක් අරගෙන තියෙනවා. ඔයාලට මේ මහගන්න රෙදි කොටසෙන්ම අරගන්නත් පුළුවන් ලයිනින්. මගේ මේ රෙදි කොටස printed සහ කඩා හැලෙන නිසා තමයි මම මේ විදිහට රෙදි කොටසක් වෙනම ලයිනින් කරගන්න පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ වගේ රෙන්ද කොටසක් පාවිච්චි කරනවා කරට සහ අතගට. අපි බ්ලොක් එක ඇඳ ගන්න පටන් ගමු. මුලින්ම උඩින් මේ වගේ කෙලින් රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාව දිගේ ලකුණු කරගන්න උරහිස් දෙකට බෙදාගත්ත ප්‍රමාණය. එතන ඉඳන් පහළට අඟලක් ලකුණු කරගෙන උරහිස් රේඛාව ඇඳ ගන්න. එතන ඉඳන් පහළට අත්කට දෙකෙන් බෙදලා අඟලක් අඩු කරගත්ත මින්ම ලකුණු කරගන්න. ඒ හරහා රැගල් රේඛාව ඇඳ ගන්න. ඊළඟට රැගල් රේඛාවත් උරහිස් කෙළවරත් අතර හරිමැද ලකුණු කරගෙන එතනින් ඇතුළට අඟල් භාගයක් ලකුණු කරගෙන මේ වගේ ඇල රේඛාවක් ඇඳ ගන්න. දැන් මේ රැගල් රේඛාවේ පපුව වටේ මින්ම හතරින් බෙදාගත්ත මින්ම ලකුණු කරගෙන අත්කට ඇඳ ගන්න. ඊළඟට උරහිස් රේඛාවේ අඟල් 3 ලක්ෂය ලකුණු කරගන්න. එතෙන් සිට පහළට පපුව තෙක් උස සහ කඳ කොටසට අවශ්‍ය උස ලකුණු කරගන්න. දැන් මේ ලක්ෂයන් හරහා රේඛා දෙකක් ඇඳ ගන්න. ඊළඟට ඉන රේඛාවේ ලකුණු කරගන්න ඉන වටය හතරෙන් බෙදලා ඒකට ඊස් එක සඳහා කාලක් සහ උපනැලි සඳහා අඟලක් එකතු කළ මින්ම. ඊළඟට මේ ඉන රේඛාවම ලකුණු කරගන්න උපනැලි පළල දෙකෙන් බෙදලා ඉන ප්‍රමාණය. ඒ වගේම උපනැලි උස අඟල් 5ක් මම ගන්නවා. දැන් මේ රේඛාවෙන් දෙපැත්තට අඟල් භාගය ගානේ ලකුණු කරගන්න අඟලක උපනැල්ලක් සකස් කරගන්න. ඊළඟට අඟල් 3 ලක්ෂයේ ඉඳන් පහළට උරහිසේ ඉඳන් පපුව යට තෙක් උස ලකුණු කරගන්න. ඒ හරහා අපේ පපුව යට රේඛාව ඇඳ ගන්න. ඊළඟට රැගල් රේඛාවේ සහ ඉන රේඛාවේ ලකුණු කරගත්ත ලක්ෂයන් යා කරගනිමින් අංශය ඇඳ ගන්නවා. ඊළඟට අඟල් 3 ලක්ෂයේ ඉඳන් පහළට කර ගැඹුර ලකුණු කරගන්න මම අඟල් 6ක් ගන්නවා. මොකද අපි කරට රේන්දේ ඇල්ලුවම තව අඟල් භාගයක් විතර වැඩි වෙන නිසා. ඒ හරහා කර රේඛාව ඇඳ ගන්න. දැන් මම කර රේඛාවේ අත්කටේ ඉඳන් ඇතුළට අඟලක් ලකුණු කරගෙන ඒ කොටස ඉවත් කරලා ආයෙත් අලුතෙන් අත ඇඳ ගන්නවා. දැන් මේ පෙරපළුවට වටේට අඟල් භාගය ගානේ මැහුම් වාසි ඇඳ ගමු. දැන් මේ පෙරපළුව කපා ගමු. දැන් ඔයාලට මේ කොටසම පසුපළුව විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට පසුපළුවක් නිර්මාණය කරගන්නත් පුළුවන්. මම මුලින්ම කරන්නේ යටින් 3 කාලක් මේ විදිහට ලකුණු කරගන්නවා සාමාන්‍ය පසුපළුවක් නිර්මාණය කර ගැනීම සඳහා. දැන් මේ රේඛාවෙන් මේ විදිහට නවා ගන්න. පසුපළුව ඔයාලට පැහැදිලිව පේන්න මම මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් පසුපළුවත් මම මේ විදිහට කොලයකම නිර්මාණය කරගෙන පෙන්නන්නම්. ඔයාලට පුළුවන් කෙලින්ම රෙදි කොටස ඇඳලා කපා ගන්න. මුලින්ම සිප එක සඳහා අඟල කොටසක් වෙන් කරගන්නවා. පෙරපළුව එතනින් තියාගන්න මේ විදිහට. ඊට පස්සේ ඉන සහ සයිඩ් සීම් එක ඇඳ ගන්න. මෙතනදී මම පොඩි නිවැරදි කිරීමක් කරගන්නවා. අපි ඇතුළට අඟලක් අරගෙන ඇඳගත්ත අත්කට වෙනුවට පරණ අත්කරට තමයි මැහුම් වාසි තියාගෙන තියෙන්නේ. ඒ නිසා මම දැන් ආයෙත් අපි අඟලක් ඇතුළට කරලා ඇඳගත්ත අත්කටට අඟල් භාගයක මැහුම් වාසි තියාගෙන එතනින් කපා ගන්නවා. පෙර සහ පසුපළු දෙකම එතනින් තමයි කැපෙන්න ඕනේ.
ඒ වගේම ඩාට් එක තියෙන තැනත් ලකුණු කරගන්න. අපි දැන් කපා ගමු. මේ ලයින් එක නෙමෙයි. ඊට පස්සේ මේ මැහුම් පස්සේ තියාගත්ත ලයින් එකෙන් තමයි අපි කපා ගන්න ඕනේ. මේකෙත් අපි ලකුණු කරගමු. මේ තියෙන්නේ සිප එක මහ ගන්න තැන. ඒ වගේම මේ තියෙන්නේ කර කොටස. අපි දැන් පසුපොළවේ ඩාට් එක ඇඳ ගමු. ඩාට් එකේ උස මන් අඟල් 7ක් විතර ගන්නවා. පළල අඟලක් අරගෙන ඩාට් එක ඇඳ ගන්න. අපි ආයෙත් පෙරපළුවට යන්. මම මේ ඩාට් එක ටිකක් වෙනස් විදියට අඳින්නේ මේකේ. අපේ පපුවේ යටින් පහළට අඳින්නේ මෙන්න මේ වගේ කෙලින් තියෙන ඩාට් එකක්. ඊට උඩින් ඇඳෙන්නේ ත්‍රිකෝණ ඩාට් එක. දැන් පපුව යට රේඛාවෙන් පෙරපළුව කොටස් දෙකක් විදිහට වෙන් කරගන්න ඕනේ. දැන් මේ යට කොටසේ ඩාට් එක මම මෙන්න මේ විදිහට ක්ලෝස් කරගන්නවා. පෙරපළුව උඩ කොටසේ අංශයෙන් මේ වගේ අඟල් 3 කාලක් ලකුණු කරගෙන හැඩ කරලා ඇඳ ගන්න ඕනේ. අපි මේ කෑල්ල කපලා ඉවත් කරනවා. දැන් එහෙනම් අපි රෙදි කොටස් කපා ගමු. මම මුලින්ම කරන්නේ අපේ සායට යටින් අල්ලලා තියෙන පටිය කපා ගන්න එක. සාය උස 3න් බෙදාගත්තම එන ප්‍රමාණය තමයි මම යට රැලි කොටසේ උස විදිහට ගන්නෙ. මේකේ පළල විදිහට මේ රෙදි කොටසේ සම්පූර්ණ පළලම ගන්නවා. අපිට ඒ වගේ කොටස් දෙකක් ඕන වෙනවා ඉස්සරහට සහ පිටුපසට. ඊළඟට මේ පළලින්ම අඟල් දෙකක් මහත පටියක් කපා ගන්නවා. ගවුමේ ඉනට පටි දෙකක් විදිහට මහ ගන්න. දැන් අපි ඒ ලයින් සාය අඳ ගන්න ඕනේ. ඒ සඳහා මුලින්ම ඉරට වාටි දෙක එකට තියාගෙන රෙදි කොටස නවා ගන්න. ඊට පස්සේ නැම්මට අපි පෙරපළුව ඇඳ ගන්න ඕනේ. දැන් එතන ඉඳන් පහළට මම අඟල් 8ක් ලකුණු කරගන්නවා. ඉනේ සිට උගලට සම්මත වෙන්න අඟල් 8යි. මම ඒ අඟල් 8 තමයි මේ ලකුණු කරගන්නේ. ඒ හරහා උකුල රේඛාව ඇඳ ගන්න. ඊළඟට සායට අවශ්‍ය උස ලකුණු කරගන්නවා. කලින් අපි සාය උස 3ෙන් බෙදලා ඒකෙන් එක කොටසක් වැලි විදිහට කපා ගත්තා. ඉතුරු කොටස් දෙකේ අගය තමයි අපි මෙතන කපා ගන්න ඕනේ. මගේ සාය උස 36යි. මම ඒක 3ෙන් බෙදුවම 12ක් ලැබෙනවා. මං යට රැලි විදිහට අඟල් 12ක් උස තමයි කපා ගත්තේ. එතකොට ඉතුරු වෙන්නේ අපිට අඟල් 24යි. මෙතන සාය උස අඟල් 24ක් තමයි ගන්න ඕනේ. ඊට පස්සේ වාටිය මහගන්න මං අඟලක මැහුම් වාසියක් තියාගන්නවා. ඉනට අඟල් භාගයක මැහුම් වාසියක් තියාගන්නවා. දැන් ඉනවටය 4ෙන් බෙදාගෙන ඊස් එක සඳහා අඟල් කාලක් එකතු කළමින්ම ඉන රේඛාව දිගේ ලකුණු කරගන්න. ඊළඟට උකුල වටය 4ෙන් බෙදාගෙන ඒකට අඟල් 2ක් එකතු කළමින්ම උකුල රේඛාව දිගේ ලකුණු කරගන්න. දැන් අපි අංශය ඇඳගමු. මෙතනදී අපි වාටිය රේඛාවේ ලකුණු කරගන්නේ නැහැ ලක්ෂයක්. මේ ස්කර්ට් එකේ උකුල සහ ඉන එන විදිහ අනුව හෙම් එකට ඔයාට මේ වගේ කෙලින් රූලක් තියලා යා කරගන්න. ඊළඟට වාටිය කෙළවරෙන් අඟලක් ඉහළට ලකුණු කරගන්න. ඒ ලයින් සායක හැඩ කරගන්න ආකාරයටම වාටිය අඟලට යා කරගන්නමින් හැඩ කරගන්න. දැන් ඉනට සහ අංශයට අඟල් භාගයක මැහුම් වාසිය ඇඳ ගන්න. දැන් මේ සාය කපා ගමු. ඊළඟට පසුපළුව ඇඳ ගමු. අපි රෙදි කොටසේ පිටට වාටිය පැත්ත තමයි පසුපළුව සඳහා අරගන්නේ. මුලින්ම සිප එක මහ ගන්න අඟලක් මේ විදිහට වෙන් කරගන්න. දැන් මේ ඉර දිගේ අපේ පෙරපළුවේ නැම්ම තියාගන්න. ඊළඟට ඉනෙන් අඟලක් වැඩිපුර අරගෙන පසුපළුවේ අංශය ඇඳ ගන්න. දැන් පසුපළුවත් කපා ගමු. දැන් අපි කඳ කොටස් කපා ගමු. මේ වගේ ඉරට වාටියේ තියාගෙන පසුපළුව කපා ගන්න. ඊළඟට පෙරපළුවේ උඩ කොටස අරගෙන
මේ වගේ පැත්තක් කඩපළල මැනගන්න. ඊළඟට නැම්මට ගත්ත රෙදි කොටසේ සිට මේ විදිහට ඒ ප්‍රමාණය අපි ලකුණු කරගන්න ඕනේ. මේ විදිහට රේඛාවක් ඇඳගෙන ඒ රේඛාවට තමයි අපි පෙරපළුව තියාගන්නේ. ඊළඟට යටට විතරක් අඟල් භාගයක මැහුම් වාසි තියාගන්න. දැන් මේ පෙරපළුවේ ඉඳන් නැම්මට වෙනකම් මේ රේඛා දික් කරලා ඇදගන්න. දැන් අපි මේ කොටසත් කපා ගමු. දැන් පෙරපළුවේ යටපටිය කොටසත් කපා ගන්න ඕනේ. අපි ඒකට උඩින් තමයි මැහුම් වාසි අඟල් භාගයක් තියාගෙන කපා ගන්නේ. අපිට ඊළඟට තියෙන්නේ අත කොටස කපා ගන්න. මේ විදිහට මම නවා ගන්නවා ලේයර්ස් 4ක් එන විදිහට, නැමි කොටස් 2ක් එන විදිහට. මුලින්ම රෙදි කොටසේ ඇදේ අරගන්න මේ විදිහට ඉරක් ඇඳ ගන්න. මම අතේ දිග අඟල් 14ක් ගන්නවා. ඒ වගේම උඩ ඉඳන් ඇඳගත්ත රේඛාව ඉඳන් පහළට අඟල් 3.5ක් ලකුණු කරගෙන රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවේ ලකුණු කරගන්න ඕනේ අත් ගොබය කොච්චරක්ද කියලා. ඊට උඩ රේඛාවේ ලකුණු කරගන්න අත් ගොබයෙන් අඟල් 2.5ක් අඩු කරමින්ම. ඊළඟට ඒ ලක්ෂණ දෙක යා කරගනිමින් මේ විදිහට අත්කටක් ඇඳ ගන්න. ඊළඟට අතේ වාටිය ඇඳගමු. අත් ගොබයට වඩා අඟල් භාගයක් අඩුවෙන්ම වාටිය රේඛාවේ ලකුණු කරගන්න. ඊට පස්සේ සයිඩ් සීම් එකත් ඇඳගන්න. දැන් වටේටම අඟල් භාගයක මැහුම් වාසි ඇඳගෙන අපි මේක කපා ගමු. මෙන්න මේ පැත්තට අපි ඉලාස්ටික් එකක් අල්ල ගන්නවා මේ විදිහට. ඒ වගේම මේ කෙළවරිනුත් අඟලක් විතර උඩින් ඉලාස්ටික් එකක් අල්ල ගන්නවා. අපි එතනට පාවිච්චි කරන ඉලාස්ටික් එකේ දිග වෙන්නේ මෙන්න මේ උරහිස කෙළවරේ ඉඳන් අපේ පෙරපළුව කපාගත්ත තැනට වෙනකන් උස දෙකෙන් වැඩි කරලා. මගේ අඟල් 5ක් තියෙනවා. මම අඟල් 10ක ඉලාස්ටික් කෑල්ලක් තමයි ගන්නෙ. දැන් අපි රෙදි කොටස් කපාගත්ත විදිහටම මේවට ලයිනින් කොටසත් කපා ගමු. ලයිනින් කොටස් බ්ලොක් එකේ ප්‍රමාණවලටම කපා ගන්න. පෙරපළුවේ කොටස් දෙකේ උඩට සහ යටට අඟල් භාගයක මැහුම් වාසි තියාගන්න. මම ඊළඟට පසුපළුවේ ඩාට් එක ලයිනින් කොටස් වලට කොපි කරගන්නවා මේ වීල් එක සහ කාබන් කොලේ පාවිච්චි කරලා. ඊළඟට පසුපළුවේ සාය කොටසටත් ඩාට් එක ඇඳගමු. ඩාට් අතර පරතරය දෙකෙන් බෙදාගෙන අපි ඇඳගත් අඟල රේඛාවේ ඉඳන් ලකුණු කරගන්න. ඊට පස්සේ ඒ රේඛාවේ ඉඳන් දෙපැත්තට අඟල් භාග ගානේ ලකුණු කරගෙන අඟල් 5 විතර උසට ඩාට් එක ඇඳගන්න. දැන් එක පැත්තක ඇඳගත්ත ඩාට් එක අනිත් පැත්තට කොපි කරගමු. හරි. ඒකත් ඉවර වෙලා අපි යමු මහගන්න. මුලින්ම පෙරපළුවේ උඩ සහ යට අපි රැලි කරගන්න ඕන ලයිනින් එකේ ප්‍රමාණයට. අපි ලයිනින් එකයි හොඳ කොටසයි මහගන්න කලින් මෙන්න මේ විදිහට කරට මහගන්න රේන්ද කොටස කපා ගන්නවා. ඒක හරියට කරට මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපේ දුර නූල් ඇදගත්ත කඳ කොටස මේ විදිහට තියාගන්නවා. කණ පිට තියාගෙන තියෙන්නේ අපි හරි මැදින් මම මේ විදිහට පින් කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ ෆුට් එකක් තියෙනවා නම් මේ විදිහට කරන්නට ෆුට් එකෙන් එකපාර රැලි කරගන්න පුළුවන්. ෆුට් එකක් නැති කෙනෙක්ට මේ වගේ දුර නූල් ඇදලා ලයිනින් එකට බැලන්ස් කරගෙන රැලි හදා ගන්න පුළුවන්. මේ විදිහට සකස් කරගත්තට පස්සේ කරෙන් ලයිනින් එක හොඳ රෙදි කොටස සහ රේන්දේ තුන මහු වෙන විදිහට අඟල් භාගයට මහගන්න. ඔන්න මම මේ විදිහට අඟල් භාගයට මහගත්තා. දැන් මේ මැහුම් වාසිය ලයිනින් එක පැත්තට හරවගෙන මහගමු. අපි දැන් මේ කොටසට ඩාට් එකක් මහගන්න ඕනේ. අපිට ඒක බ්ලොක් එකේම අඳින්න පුළුවන්. නමුත් අපිට ඒක මගහැරිලා තියෙන නිසා මම මේ වෙලාවේ අඟල පළල අඟල් 3.5ක් විතර උස ඩාට් එකක් ඇඳ ගන්නවා. අපි ඒක අනිත් පැත්තට කොපි කරගමු. මම ඒ ඩාට් එකත් මහගත්ත කණ පිට පැත්තෙන්.
ඊළඟට මේ විදිහට හොඳ පිට හරවගෙන යටින් රැලි ටික සකස් කරගෙන අඟල් භාගෙට මහගන්න. ඔන්න ඒ විදිහට මහගත්තා. ඔයාලට පේනවා ඇති ඒක හරිම ලස්සනට තියෙනවා. ඊළඟට පෙරපළුවේ මෙන්න මේ පටි කොටස අපි මහගන්නවා. හොඳ පිට මේ විදිහට තියාගෙන යටින් අඟල් භාගෙට මහගන්න. ඔන්න ඒ විදිහට මහගත්තා. ඔයාලට පුළුවන් මේ කොටස ඔලොක් කරගන්න. ඊළඟට අපි පසුපළුව මහගමු. අපි මේ විදිහට ඩාට් එක ඇඳගත්ත පැත්තට අපි පසුපළුවේ හොඳ පිට තියාගෙන කරින් අඟල් භාගෙට මහගන්නවා. ඔන්න අපි ඒ විදිහට මහගත්තා. මේකෙදිත් පෙරපළුවේ වගේම මෙහම් වාසිය ලයිනින් පැත්තට තියලා මහගන්න. ඊළඟට පසුපළුවේ ඩාට් එකේ හරි මැද රේඛාව මහගන්න ඕන තනි මැහුම්. ඩාට් එක නෙමෙයි මේ වෙලාවේ මහගන්නේ මැද ලයින් එක විතරයි. මෙන්න මේ විදිහට. ඊළඟට ලයින් එකේ සහ හොඳ රෙද්දේ කන පිටට හරව ගන්න ඩාට් එකේ අපි මහගත්ත නූල ගාවින් ඊට පස්සේ මෙන්න මේ විදිහට හරවලා ඔයාට පේන ඩාට් ලයින් එක දිගේ මහගන්න. මෙන්න මේ විදිහට. අපිට පුළුවන් මේ විදිහට ඩාට් එකේ මැහුම් වාසි හංගල මහගන්න. ඉතින් මම ඊළඟ එකත් ඒ විදිහටම මහනවා පොඩ්ඩක් බලා ගන්න ආයෙ. ඔන්න අපි අනිත් පළුවත් මේ විදිහටම මහගත්තා. මේ විදිහට තමයි කන පිට වගේම හොඳ පිට අපිට පේන්න තියෙන්නේ. ඊළඟට අපි පසුපළුවට සාය කොටස් දෙකක් මහගමු. සාය කොටස් වල ඩාට් එක මහගන්න. ඩාට් එක මහගත්ත සාය කොටස් මේ ආකාරයට තියාගෙන අඟල් භාගෙට මහගමු. මේ විදිහට සම්පූර්ණ කරගත්ත කොටස් දෙක අපි දැන් එකතු කරලා මහලා සිප එකක් මහගන්න ඕනේ. අද මම මහගන්නේ අඟල් 8 normal සිප එකක්. සිප එකෙන් භාගයක් ඉනෙන් උඩට සහ සිප එකෙන් භාගයක් ඉනෙන් පහළට යන විදිහට තමයි මම අද මේක මහගන්නේ. මේ විදිහට සිප එකේ හරි මැද්දට ඉන තියාගෙන දෙපැත්තෙන් ලකුණු කරගන්නවා කොච්චරක් අපි සිප එකට ඉඩ තියාගන්න ඕනේද කියලා. ඊට පස්සේ පසුපළුවේ කොටස් දෙකම හොඳ පිට තියාගෙන අඟලට මහකර යන්න ඕන උඩ ඉඳන්ම අපි සිප එක ලකුණු කරගත්ත තැනට වෙනකම්. එතනින් එහාට සිප එක ඉවර වෙනකම් අපි මහගන්නේ තුර නූලෙන්. ඊට පස්සේ නැවතත් ළඟ නූලෙන් මහගෙන මේ විදිහට පසුපළුව ෆිනිෂ් කරගන්න. ඊට පස්සේ අපි මේ සිප එක ලකුණු කරගත්ත තැනින් මෙන්න මේ විදිහට කන පිටින් තියාගන්නවා. ඒ විදිහට තියාගෙන සිප එක වටේටම මහගන්න ඕනේ. ඔන්න ඒ විදිහට මං සිප එක මහගත්තා. ඔයාලට පේනවා ඇති. දැන් අපි මහගෙන තියෙන දුර නූල් කපා ගන්න ඕනේ. ඇඳුම ඩැමේජ් වෙන්නේ නැති වෙන්න පරිස්සමට මේ නූල් ටික කපා ගන්න. කැපිච්ච නූල් කොටස් ටික ඉවත් කරගෙන සිප එක උඩ පහළ දාලා බලන්න හරියට අරින්න වහන්න පුළුවන්ද කියලා. දැන් අපි පෙරපළුවටත් සාය කොටස මහගමු. මේ විදිහට හොඳ පිට තියාගෙන අඟල් භාගෙට මහගන්න. ඒ විදිහට මහගෙන ඔලොක් කරගන්න පුළුවන් ඔයාලට. දැන් අපි අත මහගන්න පටන් ගමු. මුලින්ම යට වාටියට පුළුවන් තරම් හීනියට වාටියක් මහගන්න. ඊට පස්සේ අපි මේ රේන්ද කොටස මහගන්න ඕනේ. අන්න ඒ විදිහට වාටිය හීනියට මහගත්තා. දැන් මේ රේන්ද කොටස වාටියට යටින් මේ විදිහට මහගන්න. අත අග කොටස දැන් හරි. දැන් අපි අතේ උඩ කොටසට ඉලස්ටික් එක මහගන්න ඕනේ. කලින් මම ඔයාලට කිව්වනේ අඟල් 10ක ඉලස්ටික් කොටසක් ඕන වෙනවා කියලා. මෙන්න මේ වෙලාවේදී තමයි අපිට ඉලස්ටික් කොටස ඕන වෙන්නේ. මේ විදිහට ඉලස්ටික් එක දාගන්න පුළුවන් විදිහට වාටියක් මහගන්න. මම මේ විදිහට හීනියට මහගත්ත ඉලස්ටික් එක දාගන්න පුළුවන් විදිහට ඊළඟට අපි යට කොටස රැලි කරගන්න ඕනේ. රේන්දේ ඉඳන් අඟලක් උඩින් මෙන්න මේ විදිහට ඉලස්ටික් කොටසක් අරගෙන පුළුවන් උපරිම ඇදලා ඉලස්ටික් එක මහගන්න. ඒ විදිහට ඉලස්ටික් එක අත අගට මහගත්තා.
දැන් අපි කලින් මහගත්ත වාටියට අඟල් 10 ඉලස්ටික් කොටසත් පාස් කරගන්න. මේ විදිහට දාගත්ත ඉලස්ටික් එක හොඳින් ඇදගෙන හරි මැද්දෙන් මෙහුමක් මහගෙන යන්න. ඒ විදිහට අත් කොටස් දෙකම සකස් කරගන්න. දැන් අපි පෙරපළුවට මේ අත් කොටස් දෙක මහගමු. දැන් මේ අත්කටේ තියෙන වැඩිපුර රේන්ද කොටස් ටික මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. දැන් පෙරපළුවේ අත්කටට අතේ අත්කට මෙන්න මේ විදිහට තියාගෙන අඟල් භාගෙට මහගන්න. මේ විදිහට පෙරපළුවට අත් දෙකම මහගන්න. ඔන්න මං ඒ විදිහට මහලා ඕලොක් කරගත්තා. දැන් අපි මේ විදිහටම පසුපළුවටත් අත් දෙක මහගමු. පෙරපළුව සහ පසුපළුව හොඳ පිට තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අතේ අත්කට පසුපළුවේ අත්කටට මේ විදිහට තියාගෙන අඟල් භාගෙට මහගන්න. ඔන්න ඒ විදිහට අපි අත් දෙකත් මහගෙන ඉවරයි. ඊළඟට මම දැන් ඔයාලට කියන තැන් වලින් ටැග් කරගන්න ඕනේ. අපේ අත හා කඳ කොටස සම්බන්ධ වෙන මෙන්න මේ තැන් හතරම ටැග් කරගන්න ඕනේ. ඒ වගේම පිටිපස්සේ පළුවේ මූට්ටුව කරට තියලා ටැග් කරගන්න. දැන් අපි යන් සායට යටින් මෙහෙන රැලි කොටස් සකස් කරගන්න. ඊට කලින් ඔයාලට පුළුවන් මේ කඳ කොටසට අපි මහගෙන තියෙන සායට වාටියක් මහගන්න. දැන් මේ රෙදි කොටසක් අරගෙන එක පැත්තක් අඟල් කාලට නවලා ආයෙත් කාලට නවලා යට වාටිය විදිහට මහගන්න ඕනේ. අනිත් පැත්ත පුළුවන් තරම් හීනියට මහගන්න ඕනේ. ඒ පැත්ත තමයි අපි සාය කොටසට මහගන්නේ. මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. එක පැත්තක් කාලට සහ අනිත් පැත්ත පුළුවන් තරම් හීනියට. හීනියට වාටිය මහගත්ත පැත්තේ අඟල් භාගයක් පහළින් දුර නූල් යොදාගෙන මහගන්නවා රෙඩි කරගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ මේ ලයින් සායේ වාටිය මහගෙන තියෙන්නේ. ඒ ලයින් සායේ හරි මැද ලකුණු කරගෙන අර රෙදි කොටසෙත් හරි මැද මෙන්න මේ විදිහට තියාගන්නවා අඟලක් උඩින්. මේ විදිහට හරි මැද ලකුණු කරගත්තට පස්සේ ඔයාට එක පැත්තක් බැලන්ස් කරලා රැලි කරගන්න ලේසි. දැන් අපි මේ රෙදි කොටස රැලි කරගෙන සායට මහගන්න ඕනේ. මේ විදිහට රැලි කරගන්න මහගත්ත නූල උඩින්ම මේක සාය කොටසට මහගන්න. මේ විදිහටම සාය අනිත් පැත්තත් පසුපළුවත් මහගන්න ඕනේ. ඊළඟට අපි කණපිට හරවගෙන සයිඩ් සීම් එක මහගන්න ඕනේ. අතේ කෙළවරින් පටන් අරගෙන මේ විදිහට වාටියට වෙනකම්ම අඟල් භාගෙට මහගන්න. සයිඩ් සීම් එක මහගන්න කලින් අපි අඟල් දෙකට කපාගත්ත පටිය මෙන්න මේ විදිහට නවලා ඉනට කැට ගහන පටියක් මහගන්න ඕනේ. මේ විදිහට මහගත්ත පටිය මං හරි මැද්දෙන් දෙකට කපා ගන්නවා. එතකොට මට ඉන දෙපැත්තටම මේ කොටස් දෙක දාගන්න පුළුවන්. මේ විදිහට පටිය ගවුම ඇතුලෙන් මෙන්න මේ විදිහට තියාගෙන සයිඩ් සීම් එක මහගන්නකොට මේ පටියත් එහෙමම මහගන්න. ඔන්න දැන් අපි මේ ගවුම සම්පූර්ණයෙන් මහගෙන ඉවරයි. මේ වගේ ගවුම් මහගන්නකොට ඔයාගේ ඉන හරියට වෙන වෙන තැනට උඩ කොටසේ උස ගන්න. නැත්නම් ඊට වඩා ගත්තොත් එල්ලා හැලෙන්න පුළුවන් කඳ කොටස. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ගවුම සම්පූර්ණයෙන් මහගෙන ඉවර කරේ. ඉතින් ඔයාලට ප්‍රශ්න ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න පුළුවන්. ඒ වගේම මේ ගවුම ගැන ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.